දන්නවද මන් තමයි ඒ ළමයා මං වගේ වෙන්න එපා කියලා ඔයාලගේ දෙමව්පියෝ කිව්වේ. එක තැනක ඉන්න බැරි පන්තියේ සද්ද කරන ඒ නිසාම නිතරම ප්‍රශ්න දාගන්න පුංචි හිතුවක්කාරයා. මම බෑඩ් එක්සැම්පල් එකක්ලු. මම මොනන්ඩුයිලු. නීති කඩනවලු. හැම දෙයක්ම ප්‍රශ්න කරනවලු. පාඩම් වෙලාවේ දවල් හීන බලනවලු. ලියනවා වෙනුවට කුරුටු ගන්නවලු. වැඩි කතා බහකුත් නැහැලු. හැබැයි කරන්නෙත් මට ඕන දේලු. I don't fit neatly inside most boxes. මම පාට කරන්නෙම ලයින් එකෙන් පිට. හැබැයි ඒ ඉරි පේන්නේ නැති නිසා නෙමේ. මම හොයනවා නිදහස. මේ ලෝකේ තේරුම. මට හම්බුන ලෝකෙන් වෙනස් ලෝකයක් මම හොයනවා. හැබැයි මම බෑඩ් එක්සැම්පල් එකක්ලු. හැමෝම එහෙම තමයි කිව්වේ. මම තමයි ඒ ළමයා. The so-called bad example that was shy and hardly spoke is now an expressive change maker, inspiring lives. එදා දවල් හීන බලපු මම අද හීන හඹා යන අලුත් පරපුරට ආදර්ශමත් චරිතයක් වීම ගැන සතුටුයි. மனதில் இருக்கும் உருவத்தை கொப்பியில் கிறுக்கிய நான் இன்று உலகமே கொண்டாடும் படைப்புகளை செய்கிறேன். එදා හැමදෑම ප්‍රශ්න කරපු මම අද විශ්වාස අතින් සාර්ථක වෙලා ප්‍රශ්න තියෙන අනෙක් අයගේ විශ්වාස සාර්ථක කරගන්නත් මඟ පෙන්වනවා. රාමුවකට කොටු නෝ උත්තර නැති ප්‍රශ්න අහපු වරදවා වටහා ගත්තු බෑඩ් එක්සැම්පල් එකක් කියපු හිතුවක්කාර පුංචි හිත් තමයි ලෝකයේ කවදා හරි වෙනස් කරන්නේ. වැඩිහිටියන් විදිහට ඔවුන්ට මඟ පෙන්වන ගමන් අපේ රාමුවෙන් එළියට ගිහින් ඔවුන් දකින විදිහට ජීවිතේ ස්කෝ කරන්න අපි ඔවුන්ට ඉඩ දෙමු. ලෝක ළමා දිනය වෙනුවෙන් සොෆ්ලොජික් ලයිෆ් අපෙන් වැඩිහිටියන්ට පණිවිඩයක්.